as the flowers. I sit for hours telling all the bluebirds, the bill and coo birds, pretty little baby, I'm so in love with you. පටන්ගත් ව්‍යාපාරය දැන් සාර්ථකව කරගෙන යනවා චතු ක්‍රේෂන් නමින්. මම කැමති නෑ නැන්දමට නැන්දම කියන්න ක්‍රියාම කියනවා වගේ. ඔයා හිතන විදිය මරු. කොහොමද මේ ව්‍යාපාරයට ආරම්භයක් ගත්තේ? කොහොමද මේක පටන් ගත්තේ? පොඩි කාලේ ඉඳන්ම මනාව තිබ්බ මගේ හිතේ. ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම තිබ්බා. මගේ තීනයක් YouTube එකේ මෙහෙම මගේ කියලා page එකක් ප්‍රොමෝට් කරගන්න ඕනේ. ෆන්ක්ෂන් එකක් වෙලාවේ ටැග් දෙන්න එපා. ඔයා ෆ්ලවර් බොකේ එකක් දෙන්න. චතෝ කියපු මල්ලි මේ පැත්තේ දෙන අත වන්නනවා. ඉතින් මල්ලිටත් ස්තුතියි. අක්කට දිගටම සපෝට් එක දෙන්න වැඩ ටික කරගෙන යන්න. ඔයාලා දෙන්නටත් ගොඩක් ස්තුතියි. මගේ මේ කුංචි ව්‍යාපාරේ තව ටිකක් ඉදිරියට අරන් යන්න සපෝට් එක දුන්නාට. නවීන තාක්ෂණය උසස්ම අමුද්‍රව්‍ය විශ්වාසයෙන් වගකීමෙන් අපිට ආදරෙන් ජීවත් වෙන්න. ලස්සනට මේකේ හදලා දුන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. ඔබගේ සිහින නිවස විශ්වාසයෙන් වගකීමෙන් ඔබේම ඉඩමේ ඉදිකරවා ගන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. දවසක් My Business with අකිලන් නායමි ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන අද අපි ඇවිල්ලා ඉන්නේ තවත් සාර්ථක ව්‍යවසායිකාවක් මුණ ගැහෙන්න. ඉතින් මගෙත් එක මේ වෙලාවේ ඉන්නවා චතුනි. අපි ඇව පිළිගමු. අයිබෝන් චතුනි. අයිබෝන්. ඉතින් අපි තවත් සාර්ථක ව්‍යවසායිකාවක් එක්ක තමයි අද කතා කරන්නේ. ඉතින් අපි කතාවට මුල පුරන්න කලින් අපි වැඩසටහනට ඔබ හඳුන්වලා දෙන්න ඕනේ. ඉතින් මට කියන්න කවුද ඉමාෂා කියලා කියන්නේ? මම චතුනි මාෂා. මම ඉස්කෝලේ ගියේ පාදුක්ක පියරත්න සෙන්ට්‍රල් කොලෙජ් එකට. මම දැන් ඉන්නේ මෙඩිකල් ලැබ් එකේ. මහත්තයයි බබයි එක්ක ගෙදර ඉන්න ගමන් ඊට පටන් ගත්ත ව්‍යාපාරය දැන් සාර්ථකව කරගෙන යනවා චතු ක්‍රේෂන් නමින්. ඔව් ඒ වගේම අපි දැනගන්න කැමතියි දැන් කොහොමද මේ ව්‍යාපාරයට ආරම්භයක් ගත්තේ? කොහොමද මේක පටන් ගත්තේ? ඇත්තටම පටන් ගත්තේ මහත්තයාට හරියක් වෙනවා කියලා. ඒ නැත්තත් මම ආසයි දේවල් හදන්න ඒ දේවල් වලට කොහොමද ආසයි පොඩි කාලේ ඉඳන්ම ආසයි අනිත් එක තමයි පොඩි කාලේ ඉඳන්ම උමනාව තිබ්බ මගේ හිතේ ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම තිබ්බා ඔලෙවල් අවුට් එක ගමන ජොබ් එකකට ගියා ඒ ජොබ් එකට ගිහිල්ලා එතනින් තමයි හිතුනේ මටත් ඇයි මගේ කියලා දෙයක් පටන් ගන්න බැරි කියලා එක එතනින් හිතුණා ඒ නිසා තමයි මේක පටන් ගත්තේ ඔචාතුනි ඔයා දැන් කිව්වා පුංචි බාධක ආවා ඒවා ඉවසීමෙන් වැඩ ටික කරගෙන ගියා කියලා. ඉතින් අපි දැනගන්න කැමතියි ඔයා ආදරණීය මවක් ගෘහණියක්. ඉතින් ගෙදර වැඩ කටයුතුත් එක්ක පුංචි බබාගේ වැඩ කටයුතුත් එක්ක මේ චතු ක්‍රේෂන් එකේ වැඩ ටික කරගන්න ඔයාට අභියෝග ටිකක් තියෙන්නේ නැති ආරම්භයේදී. අපි චුට්ටක් මතක් කරමුකෝ මේ අභියෝග මොනවද කියලා. අභියෝග කියන්නේ මෙහෙමයි බබත් එක්ක කරන්න ටිකක් අමාරුයි. ආවලන්නේ තාම අවුරුදු 3යි. අචුටි ඒක නිසා යාත් එක්ක පොඩ්ඩක් අමාරුයි. මහත්තයා තමයි ඒකට සපෝට් එක දෙන්නේ. ඒ වගේම කිව්වොත් මුලින්ම මුල් මාස දෙක තුනේ එක ඕඩර් එකක්වත් ආවේ නැහැ. ඒක ටිකක් අමාරුයි. ඒ නිසා බැලුවා ඇයි මට එන්නේ නැත්තේ කියන එක මම පොඩ්ඩක් බැලුවා. එතකොට බය හිතුණා පේජ් එකක් පටන් ගන්න කියලා. ඒත් මේ මල් පටන් ගන්න කලින් මම ටෙඩි බෙයාලා මැහුවා. ටෙඩි බෙයාලා මැහුවා කේක් කරා දෙක තුනක්ම කරලා තමයි මෙතෙන්ට ආවේ. මේක පටන් ගත්තාම Facebook එකෙන් page එකක් හදලා චතු ක්‍රේෂන් කියලා තනියම පටන් ගත්තා. කාගේවත් උදව්වක් නැතුව ඒකත් මම හදාගත්තේ තනියම. ඒක හදාගෙන දැන්ට ෆලෝවර්ස්ලා ඉන්නවා 600 ගණනක්. ඒකම හරි ඒකත් ඉස්සරහට ටික ටික එනවා. ඊළඟ අභියෝගය තමයි මේ මල් හදන්න ගන්න අමුද්‍රව්‍ය ගේන්න යන තියෙන අපහසුව.
මට කියලා එහෙම වාහනයක් නැහැ ගෙදර. ඒක නිසා බස් එකේ තමයි මම ගේන්න යන්නේ. මහත්තයාගේ මල්ලිත් එක තමයි මම ඒ දේවල් වලටත් යන්නේ. එයා තමයි හැමදේටම ඉන්නේ. ඒ අරගෙන සමහර දවස්වලට බ්‍රෑ වෙනවා බබා දාලා යන්නේ. ඒ වගේ දේ අභියෝග තමයි මට තියෙන්නේ. සතු ඒ වගේම අපි දැනගන්න කැමතියි. දැන් මම දැන් බලන්නේ පිළිසක් දැනගන්න කැමතියි විශේෂයෙන්ම මොන වගේ සේවාවන්ද චතු ක්‍රියේෂන් එකකින් ඔවුන්ට ලබා ගන්න පුළුවන්. ෆ්ලවර් බොකේ, එතකොට ෆ්ලවර් බකට්, බර්ත්ඩේ කාඩ්, එතකොට පයිප් ක්ලීන් වලින් කරන දේවල්, මල් වාස්, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙඩින් වලටත් මම බර්ත්ඩේ එකකට නම් කරලා තියෙනවා. අර ටේබල් එකක් ඩෙකරේෂන් එකක් ඒව කරනවා. ඒ වගේ බෝල් ආර්ට් ඒ දේවල් පුළුවන්. ඒ දේවල් තමයි කරන්නේ. ඔව්. ඔන්න එහෙනම් LPT ආවට ඉන්න අපේ අයියලාට, මල්ලිලාට, මාමලාට, බාප්පලාට සියලුම පිරිමි පාර්ශවයට පොඩි රහසක් කියලා දෙන්න. මගේ රහසක් මේක. මම කරපු දෙයක් සාර්ථක වෙච්ච දෙයක්. ඒ තමයි ඔයාගේ ළඟම හිතවත් අය කාන්තා පාර්ශවයේ අය අපි හිතමු ඔයාගේ නංගි, අක්කා, බිරිඳ, අම්මා නේද නැන්දා පුංචි ඔය වගේ ඔයාගේ ළඟම හිතවත්ම කාන්තා පාර්ශවයේ අයගේ විශේෂ අවස්ථාවන් වල බර්ත්ඩේ එක, වෙඩින් එක, මොනවා හරි ඇනිවර්සරි එකක්, ෆන්ක්ෂන් එකක් වෙලාවේ තෑගි දෙන්න එපා. ඔයා ෆ්ලවර් බොකේ එකක් දෙන්න. එයාලා කියන්නේ නෑ. එයාලා හරිම ආසයි ෆ්ලවර් බොකේ එකක් එයාලට තෑග්ගක් විදිහට හම්බ වෙනවනම්. මම දීලා එයාය සතුටු වෙලා මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ නෙවෙයි. ඔන්න try කරලා බලන්න. ඔන්න එහෙනම් චතු ක්‍රියේෂන් එකකින් ඔයාලට ෆ්ලවර් බොකේස් විතරක් නන් නෙවෙයි. බෝල් ආර්ට්ස්, ඒ වගේම වෙඩින් කාඩ්ස් මේ වගේ සේවාවන් රසක් මම හිතන්නේ ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයා LPT ආවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා කතා කරන්න ඕනේ කෙනෙක් තමයි චතු ක්‍රියේෂන් කියලා කියන්නේ. ඕනම වෙලාවක මම හිතන්නේ චතු ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන් යාගේ Facebook page එක හරහා, එහෙම නැත්නම් WhatsApp මේ ඕනම දෙයකින් ඔයාට එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාගේ ඕඩර් එක අනිවාර්යෙන්ම ඇයට ලබා දෙන්න. එහෙනම් මම හිතනවා මම පැහැදිලි කරාට වැඩිය හොඳට චතු ක්‍රියේෂන් එක කන්ටැක්ට් කරන්නේ කොහොමද කියන එක චතුම කියයි. චතු කොහොමද කස්ටමර් කෙනෙක් ඔයාට ඕඩර් එකක් දානවා නම් දාන්න ඕනේ. පොඩ්ඩක් ඒ ගැන අපි දැනුවත් කිරීමක් කරමු. මම Facebook ඉන්නවා චතු ෆ්ලෝරා කියලා. ඒකේ මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒක හරහා මට කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඕඩර් එකක් දානවා නම් දවස් 4කට කලින්වත් කියන්න. මොකද මම තනියෙන් හදන්නේ ඒක නිසා. අනිවාර්යෙන් LPT එයාවට නම් මට පුළුවන් ගෙනියන්න. ඒ වගේම දුර පළාත් වලට නම් ඩිලිවරි කරන්න පුළුවන්. ඔව් මේ වෙලාවේ අපි නැවතත් අකිලයි මතක් කරන්න ඕනේ අපි මේ රැඳිලා ඉන්නේ මේ වෙලාවේ අම්බලන්ගොඩ විලා සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ විලා සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ ඕන අධිපතිතුමන්ට බෙහෙවින්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම හිරුනිමිස් ඇතුළු කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ලොකු සහයෝගයක් අපිට මේ වෙලාවේ ලබා දෙනවා අපේ My Business with අකිලන් ආයමී ප්‍රෝග්‍රෑම් එක කරගන්න. ඔව් නයුමි. විශේෂ ස්තුතියක් කරන්න ඕනේ විලා සමුද්‍රයකට. ඉතින් ඔන්න ඔයාලා අම්බලන්ගොඩ ආවට නම් ඉන්නේ. එහෙම නැත්නම් ඔයාලා ඉතින් ලංකාව පුරා කොහේ හිටියත් කමන්නේ. ඔයාලා අම්බලන්ගොඩට එනවා නම් අම්බලන්ගොඩ හරහා ගමන් කරනවා නම් ඔන්න ඔයාලට නවාතැන් ගන්න නිදහසේ නිස්කලංකව පාඩුවේ දවසක් දෙකක් නිවාඩුව ගත කරන්න අම්බලන්ගොඩාවට තියෙන හොඳම තැන තමයි විලා සමුද්‍ර කියලා කියන්නේ. ඒ වගේමයි මාෂා අපි අපේ වැඩසටහනෙන් හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මම ඔබටත් යොමු කරන්න කැමතියි. දැන් අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා නංගිල මල්ලිලා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඒගොල්ලන්ට අධ්‍යාපනයෙන් ඉහළට යන්න නොහැකි වෙලා අපි මොකද්ද කරන්නේ ඊළඟට මොකක් තෝරගන්නවද මොන ශේෂ්ත්‍රයෙන්ද අපි ජීවිතේ ජය ගන්න කියලා හිතාගන්න බැරුව අතරමං වෙච්ච පිරිසක් අපි ඕන තරම් අපේ සමාජයේ දකිනවා. අන්න ඒ අයට ඔයා අද සාර්ථක ව්‍යවසායිකාවක් විදියට ඔයා ව්‍යාපාර ගණනාවක්ම කරලා අත්දැකීම් තියෙන කෙනෙක් විදියට ආදරණීය මවක් විදියට අපේ රටේ නංගිලා මල්ලිලා ඔයාට මොකද්ද කියන්නේ? ටිකක් අමාරුයි. මුලින්ම බිස්නස් එකක් කියන පටන් ගන්න ටිකක් අමාරුයි. ඒක අද පාම කරනවා කියලා හෙට කරන්න බෑ. ඒක මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම දැනගෙන ඉන්නවා. මොකද පොඩි කාලේ ඉඳන්ම හිණියක් තිබ්බේ මගේ කියලා දෙයක් පටන් ගන්න ඕන නිසා මම මල්ලිලා නංගිලටත් කියන්නේ තමන් දෙයක් ආසයි නම් ගොඩක් වෙනවා තමන් දෙයක් ආස දෙයක් පටන් ගන්න ඕනේ. ඒ ආස දේ ඉස්සරහට වැඩි දියුණු කරගන්න නම් කටක් කන්න ඕන ඇත්තම කිව්වොත් බිස්නස් එකක් නැත්තම් කරන්න බෑ. ගොඩක් තියෙනවා
ලොකු කටක් කන්න ඕන. ඒ වගේම තමයි පටන් ගන්නදී ආසාවෙන් පටන් ගන්න. ඒ වගේම චතු අපි දැනගන්න කැමතියි දැන් ඕනම ව්‍යාපාරයක අපේ ඉදිරි බලාපොරොත්තු තියෙන ඕනේ ව්‍යාපාරයේ ඉදිරි ටාගට්ස් තියෙන ඕනේ. එතකොට චතු ක්‍රියේෂන් එකේ ඉදිරි බලාපොරොත්තු අරමුණු මොනවද? මම දැනට ගෙදර කරගෙන යන්නේ මගේ ව්‍යාපාරය. ඒක මට තනබද්දිගම ටවුන් එකට ගෙනියන්න. ඒක තමයි දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව මගේ කියලා ෂොප් එකක් ගන්න. ඒක කරගන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. ඔය චතු ඔයාලා බලාපොරොත්තු ඉක්මනින්ම සාර්ථක වෙන්න කියලා My Business It අකිලෙන් නම් වෙනසහනෙන් අපි හැමෝම සුබපතන ඔයාලට. ඒ වගේම මම හිතන්නේ මේ ව්‍යාපාරයේ මේ පැත්තට ගේන්න ඔයාලට උදව් කරපු පිරිසක් අනිවාර්යෙන් ඉන්න ඇති. අපි ඒ අයවත් මේ වෙලාවේ මතක් කරමු. ඇත්තම කිව්වොත් මගේ අම්මලා දෙන්න මම කැමති නෑ නැන්දම් කියන්න මොකද යා මගේ අම්මා වගේ. ඒ දෙන්න තමයි ගොඩක් මම කියන්නේ මම ගොඩක් තැන්වල වැටුණා. ඒ තැන්වල මම කෝල් එකක් ගන්නට අද්දා දෙන්නටම කෝල් එක දාලා ගන්න අම්මේ මම මෙහෙම වුණා මොකද කියන්නේ. ඒ දෙන්න තමයි කියන්නේ පුතේ ගණන් ගන්න එපා. ඔහොම තමයි ඒ දේවල් දරාගෙන ඉන්න. අපි දෙන්න ඉන්නවා කියන එක ඒ දෙන්න කියනවා හැමතිස්සෙම. මගේ අම්මටත් ඇදී යාටත් ආදරේ මගේ අම්මත් එහෙම යාටත් කෝල් එක ගත්ත ගමන් කියන්නේ පුතේ වැටෙන්න එපා අපි ඉන්නවා. මේ මගේ අම්මත් කියන්නේ ඔයාට මායි අර අම්මයි දෙන්නම ඉන්නවා පුතේ. ඒ ටික තමයි කියන්නේ. ඒ වගේම තමයි මහත්මයාගේ මාගේ. එයා තමයි මෙතෙන්ට දැන් අදාව පස්සෙන් ආයා. එයා ගෙදරදිත් කිව්වේ බස් එකේ හරියන්. එයා එහෙම තමයි. එයා ඒ ටික කියනවා. යන්නක් යන් බස් එකේ හරියන් කියන එක තමයි කියන්නේ. මහත්තයා. එයාට අර මේ දේවල් වලට එයා එතන මේකක් නැති වුණත් එයා පිටිපස්සේ ඉඳන් තල්ලු දෙනවා. යන්න වැඩේ කරන්න. ඒ වගේම තමයි බබාගේ අදත් එයා ගෙදර ඉඳගෙන බබා බලා ගන්නවා මට මෙතෙන් එන්න හින්දා. එයා ඒ පැත්තෙන් එයා සපෝට් එක දෙනවා. ඒ වගේම තමයි මගේ මල්ලිත් ඉන්නවා ගෙදර. එයාත් ඒ විදිහටම සපෝට් එක දෙනවා. ඒ කට්ටියගේ සපෝට් එකෙන් තමයි මෙතෙන්ට ආවේ. අක්කා කෙනෙක් ඉන්නවා. ඒ අක්කා ඕඩර්ස් අරන් දෙනවා ගමේම කෙනෙක්. එයා ඕඩර්ස් අරන් දෙනවා. ඒ වගේම තමයි ගත්ත අයත් මාව රෙකමන්ඩ් කරනවා. මෙතන ඉන්න මෙයා හොඳයි. අර එයාලට ස්තුතිවන්ත වෙනවා. පාරිභෝගිකයන්ට ස්තුති කරන්න ඕනේ. එයාලා දැන් මගේ නේද අරගෙන තව කෙනෙක්ට කියනවා මේක හොඳයි. මෙයාගේ ක්වොලිටි ඒ වචනේ මම අහලා තියෙනවා දෙන්නේ තුන්වෙනිගෙම. ඔයාගේ වැඩේ ක්වොලිටි අර යට වැඩි මේක හොඳයි. මම ආව රෙකමන්ඩ් කරනවා කියන එක එයාලටත් ස්තුතියි. එහෙනම් තමයි. ඔන්න අපිත් චතු ක්‍රියේෂන් ඔයාව රෙකමන්ඩ් කරනවා. ඔන්න ඔයාලගේ ඕනම උත්සව අවස්ථාවක් සඳහා ඔයාලට අවශ්‍ය මල් සැරසිලි ලබා ගන්න එල්පිටියාවට තියෙන හොඳම තැන පහසුම මිලකට ලස්සනටම වැඩේ වගකීමෙන් කරලා දෙන තැනක් තමයි චතු ක්‍රියේෂන් කියලා කියන්නේ. එල්පිටිය අම්බලන්ගොඩ අවට ඉන්න ඔයාලගෙන් My Business with අකිලෙන් නායන් වැඩසටහන බලන හැමෝගෙම පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි චතු වෙනුවෙන් චතු ක්‍රියේෂන් වෙනුවෙන් නායෝමිටත් මටත් ආදරය කරන අපේ රසිකාවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ උත්සව අවස්ථාවන් වෙනුවෙන් චතුවට ඕඩර් එක ලබා දෙන්න. චතුවට හයියක් වෙන්න ජීවිතේ ජය ගන්න. චතු ආදරණීය මවක් බිරිඳක් ගෙදර වැඩ කටයුතු ටික කරන අතරේ මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ ජීවිතේ ජය ගන්න. කෙසේ හෝ අපි ජීවිතේ ජය ගන්න ඕනේ. අපේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න ඕනේ. ඉතින් ඒ නිසා ඇය ස්වාමි පුරුෂයාගේ ආදායමෙන් විතරක් යැපිලා ගෙදරට වෙලා ඉන්නේ නැතුව ධෛර්ය සම්පන්නව ඉතාම උත්සාහයෙන් උනන්දුවෙන් මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් ඔයාලට අපිට වගකීමක් තියෙනවා අයට හයියක් වෙන්න. ඉතින් නයෝමි පුංචි ඉල්ලීමක් කරනවා අපි අපේ රසිකරසිකාවෙන් ගිනුත් ඔන්න ඔයාලා චතු ක්‍රියේෂන්ව කන්ටැක්ට් කරලා ඕඩර් එකක් දෙන්න කියලා. ඉතින් ඒ වගේම මම චතුගෙන් දැනගන්න කැමතියි චතු අපේ වැඩසටහන ගැන. මොකක්ද ඔයා හිතන්නේ? මගේ තීරණයක් YouTube එකෙන් එහෙම මගේ කියලා page එකක් ප්‍රොමෝට් කරගන්න ඕනේ. ඇත්තටම ඔය දෙන්නත් එක්ක මෙතන ඉඳන් කතා කරනවා කියන ඒකත් හිතා ගන්න බෑ. දාමම බෙහෙත් ගන්න ගිහුවල කෝල් එක ආවල් මං එහෙම මොකද්ද කොහෙන්ද ඒක මට අර කටින් පිට වුණා. ඒකත් එක්තරා හිණයක් මං හිතනවා මේකත් මට අර මගේ සාර්ථකත්වය බලලා දෙවියෝ විසින් දෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි මට කතා කරාට මගේ මේ පුංචි ව්‍යාපාරේ තා ටිකක් ඉදිරියට අරන් යන්න සපෝට් එක දෙන්නාට ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි. ගොඩක් හොඳයි.
මේ වගේ තවත් මේ වගේ පුංචි ව්‍යාපාර ඉස්සරහට වැඩි දියුණු කරගන්න හරියක් වෙන්න ශක්තියක් වෙන්න කියලා ඔයාලා දෙන්නටත් ආදරයෙන් ඉල්ලන ඒ වගේම ඔය දෙන්නටත් ඉස්සරහට කරන වැඩ කටයුතු ඔබ දෙපළගේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ කතාවට මම ගොඩක් කැමතියි. ඇත්තටම මම ඔයාට කාන්තාවක් විදියට මවක් විදියට සහෝදරයෙක් ඒ වගේම සාර්ථක ව්‍යවසායිකාවක් විදියට මම ඔයාට ගරු කරනවා මේ කතාව වෙනුවෙන්. මොකද දැන් මම ගැන කිව්වොත් මම බෞද්ධ. හැබැයි මම ගොඩක් පල්ලි යනවා. මම ජීසස් ගැන මම හැමදාම පල්ලි ගිහිල්ලා මම පල්ලි යනවා කියලා එහෙම නැහැ. නමුත් මම ජීසස් ගැන යම් දුරකට දන්නවා, හොයනවා. එතකොට ජීසස් කියපු දෙයක් තමයි සොයන්නාට සම්භවේ, තට්ටු කරන්නාට දොර ඇරෙයි කියලා. ඉතින් ඔබ කතා කරපු විදියෙන් ඔබ ගොඩක් සුබවාදී කෙනෙක්, පොසිටිව් කෙනෙක් කියලා තේරෙනවා. දැන් මට මතකයි අපි මයි බිස්නස් වැඩසටහනක්ම කරා මීට කලින් ව්‍යවසායිකාවක් ඇයගේ ව්‍යාපාරයේ නමත් එක්ක ස්ටිකර් එකක් ගහලා තියෙනවා. ඒක දාලා තියෙන්නේ මයි ස්මෝල් බිස්නස් කියලා. ඉතින් අපි කිව්වා ඔයාගේ බිස්නස් එක ගැන ඔයාම පුංචි කියලා හිතන්න එපා. නේද? අපි ලොකු වැඩක් කරන්නේ. ඉතින් ඔයා දරුවත් එක්ක, ගෙදර වැඩත් එක්ක, මහත්තයාගේ වැඩත් එක්ක මේ කරන දේ ලොකු දෙයක්. ලොකු අපකිරීමක්. ඉතින් ඒක පුංචි දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයා හිතන විදිය මරු අනිවාර්යෙන්ම ඔයාගේ අනාගතෙත් චතු ක්‍රියේෂන් එකේ අනාගතෙත් මරුම වෙන්න, සුබම වෙන්න කියලා මයි බිස්නස් එකෙන් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් දවසක සාර්ථක ව්‍යවසායකයෙක් එක්ක කතා කරන්න බලාපොරොත්තුව අපි සමුගන්නවා. ඒ වගේම අර චතෝ කියපු මල්ලි මේ පැත්තෙන් අතවන්නනවා. ඉතින් මල්ලිටත් ස්තුතියි. අක්කට දිගටම සපෝට් එක දෙන්න වැඩ ටික කරගෙන යන්න. එහෙනම් ආයිබෝන්. නවීන තාක්ෂණය, උසස්ම අමුද්‍රව්‍ය, විශ්වාසයෙන් වගකීමෙන් අපිට ආදරෙන් ජීවත් වෙන්න. ලස්සනට මේකේ හදලා දුන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි, කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. ඔබගේ සිහින නිවස විශ්වාසයෙන් වගකීමෙන් ඔබේම ඉඩමේ ඉදිකරවා ගන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස්.